උතුරුමැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීතුමන්ලා තුමියන්ලා රාජ්‍ය නොවන සංවිධාන නිලධාරීතුමන්ලා තුමියන්ලා මේ සියලුම දෙනා එකට අත්වැල් බැඳ ගනිමින් හිංසනය තුරන් කරන්නට හිංසනය පිටු දකින්නට අවශ්‍ය මූලික අඩිතාලම සකස් කර ගැනීමක් අද දිනේදී අප ඉදිරි වර්ෂය සඳහා කුමන ආකාරයේ වැඩ කටයුතු සිදු කරන්නේද යන්න සාකච්ඡා කරන්නට නියමිතයි. අද දවසේ තුල 2020 වර්ෂය සඳහා සුබවාදී වැඩසටහනකට ගණනගන්නට මේ අවස්ථාවට අපි ආරාධනා කරා සුවිශේෂී ආර්ථික රාශියකට 2015 දී සජාතීන්ගේ සංවර්ධන අරමුදල සටන් ගන්නවා මේ කාන්තා අමාත්‍යාංශ සමග එකතු වෙලා ජාතික සැලැස්මක් සකස් කිරීමේ ක්‍රියාවලියක් විවිධ පාර්ශ්වකරුවන් එකතු වීම කොහොමද විශේෂයෙන්ම කාන්තා හිංසනය පිටු දැකීමට අපිට මොනවද කරන්න පුළුවන් දේවල් කියලා. අපිට මේ ජාතික සැලැස්ම 2016 සිට 2020 දක්වා ක්‍රියාකාරී සැලැස්මක් විදිහට එළි දක්වලා තියෙනවා. හිංසනය පිටු දැකීමේ කාර්යභාරය ඉන්නේ රාජ්‍යයේ. එතකොට රාජ්‍ය නොවන සංවිධාන ඒක පහසුකරණයක් කරන්නේ. ඒ නිසා අපි රාජ්‍ය නොවන සංවිධාන සහ රාජ්‍ය කියන පාර්ශ්වයන් දෙකම අපි එතනදී එකතු වෙන්න ඕනේ. කාන්තා හිංසනය කියන්නේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම. රාජ්‍ය නොවන සංවිධානයක වෙලා අපි හිංසනයට එරෙහි එකමුතු කියලා අපි අපේ සටන් පාටේ කිව්වට බය වෙන්න අවශ්‍ය නැහැ. අපි අභියායුධ ගන්න නෙමෙයි සටන් කරන්නේ. අපි non violent විදිහට අපි සටන් කරන්නේ. ස්ත්‍රී පුරුෂ සමාජ භාවය හා ලිංගිකත්වයට පදනම් වූ හිංසනය කියන මේ කාරණේ පිළිබඳව මොකද මෙතනින් අපි හැමදෙනාටම වංකොපිට ගන්න සිද්ධ වෙනවා අපේ කලාපයේ තුන මේ தත්ත්වයේ යම්කිසි මෙතන අනිකුත් ප්‍රදේශයක ප්‍රශස්තනකට යම් වටනක ඉහළ අගයක් ගන්නා ස්වරූපයක් පවතුනා කියලා මම විශ්වාස කරනවා. එවැනි හිංසනයකට හෝ පීඩාවකට පත්වන කාන්තාවට තාවකාලිකව යම්කිසි රැකවරණයක් ලබා දීම අවශ්‍යයි ක්ෂණිකව. මේ වර්ෂයේ අනුරාධපුර කොට්ටාසය ගත්තොත් අනුරාධපුර කොට්ටාසයේ ස්ත්‍රී දූෂණ 16ක් මේ අවුරුද්දේ වගේම බරපතල ලිංග අපයෝජන 3ක්, පැහැරගෙන 4ක්, බරපතල තුවාල 4ක්, මනුෂ්‍ය ඝාතන 5ක්, ලිංග අතවරට 57ක්, සුළුතුවාල 180ක්, පවුල් ආරවුල් 7093ක් වශයෙන් 7366ක් වාර්තා වෙලා තියෙනවා. කාන්තාවට සමාජය තුළ උත්තරීතරව ගෞරවාන්විතව යහපත්ව වාසය කිරීමට හැකි පරිසරයක් උදා කිරීමට මෙම සංසදය විසින් අද නව අවස්ථාව ඇති කරලා තියෙනවා. ඒක කොහෙන්ද අපි පටන් ගන්න? ඒක අපි සාකච්ඡා කරන්න ඕනේ. ටිකක් සාකච්ඡා කරුණාකරලා සංග්‍රහය යන්නේ ඉස්සරහට තියෙන්නේ. යන්න ඉස්සරේ කරුණාකරලා අතර ඉන්න හරි දක්ෂ පිරිසක් මේ කට්ටිය හැමෙන් අපිට ප්ලෑන්ක් දෙන්න. අපි මේම කරමු කියලා. එක සැලැස්මක්වත් කරුණාකරලා ඉදිරිපත් කරන්න අත පොඩි ශක්තියක් ලැබෙනවා. මට ලොකු විශ්වාසයක් තියෙනවා මේ වගේ සම්පත් අනිවාර්යෙන් පලාතක එකතු කරන්න අමාරුයි. යම් කොටස් කරන එක එකට ඒකාබද්ධ කරලා දැන් කියනවානේ බහුපාර්ශ්වීය ප්‍රවේශය කියලා මේ තේමාවේ ඒක ඉතාමත්ම අත්‍යවශ්‍යයි. මම හිතන්නේ අපි හරිනම් මාසයකට හෝ මාස දෙකකට සැරයක් මේ එකතුව වෙන්න ඕනේ. මේ සංවිධානයේ විහි කර යුතු දෙයක් තමයි ආරක්ෂිත නිවහන සේෆ්ටි හෝම් කියන එක. ඒක නීත්‍යානුකූල මධ්‍යස්ථානයක් වෙන්න ඕනේ. එතුමියට රටේ රාජ්‍ය ආයතනයකින් එතුමියට සිද්ධ වෙච්ච ලිංගික හිංසන සම්බන්ධයෙන් එතුමියට පැමිණිලි සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග නොගැනීම සිද්ධ වුණාට අවශේෂාධිකරණය තීරණය කළා කිව්වා නීතිය රැකවරණයට හමුුනේ නැහැ කියලා. අපි දැන් ඔය ඉන්න කට්ටිය වාස්තවිකසනේ සහ ලිංගික හිංසනය කියන කට්ටියට අපි යොමු කරනවා. කාන්තා පීඩනය යොමු කරනවා, පොලිසියට යොමු කරනවා, දමහාකාරකතාවයට යොමු කරනවා. හැබැයි එයාලගේ ප්‍රශ්න තමයි එයාලා කියන්නේ අපි මේකට කියලා පැමිණිලි කරොත් මට ගෙදර ඉන්න බැරි වෙනවා. අපෝ ගෙදර යන්න බෑ මොකද මහත්තයා තමයි හම්බ කරන්නේ. එයා සංවිධානයේ සම්පූර්ණ නවත්තන. ළමයිට වෙන්නේ මොකක්ද? ළමයිට කරදරයක් මොකක්ද? ඊට පස්සේ එයාට ගෙදර යන්න බෑ. මොකද මහත්තයා ආපහු ගහනවා වැඩිපුර කම්පේන් එක කරොත් එහෙම. ඒක ඉන්නේ කොහොමද? ඒක ලොකු අපිට ඉතින් අපිට ඇත්තටම එතනින් එහාට ප්‍රොසීඩ් කරන්න බෑ. වැඩිහිටි කාන්තාවන්ට විශේෂයෙන්ම වෙන්නේ දුස්ත හිංසනය. ඒගොල්ලෝ ඉන්නේම අපේ දුස්ත හිංසනය නිසා ඒ කියන්නේ ස්වාමියා ගන්න.
ළමයා ගන්නවා කියන එක තමයි ඒගොල්ලන්ට එන ප්‍රශ්නේ. විවාහ ජීවිතයේ තියෙන ගැටලු. ඉතින් මේකට නම් ඊටාම පළල් ප්‍රවේශයක් අපිට ගන්න ඕනේ. පළවෙනිම කාරණේ තමයි මට හිතෙන විදිහට ලිංගික අධ්‍යාපනය අපේ අධ්‍යාපනයේ නැහැ. අනිවාර්යයෙන්ම සෞඛ්‍ය කියන ශ්‍රේෂ්ඨයේ ලිංගික අධ්‍යාපනයේ 10 පන්තිය හරි 9 පන්තිය හරි 11 පන්තිය හරි එක පරිච්ඡේදයක් තියෙන්න ඕනේ. 2019 අවුරුද්දේ මේ වෙනකොට පවුල් 797ක් වාර්තා. මුළු අපරාධ 7464ක් වාර්තා වෙනවා ශ්‍රී භූෂණද ඇතුළත මනුෂ්‍ය ඝාතනද ඇතුළත. අපිට තියෙන ලොකුම ප්‍රශ්නය තමයි මේ එන පවුල් ආරවුල්වලදී අපි දන්නවා සමහරවිට මේ පුරුෂයාට මොබිච්චස්. එහෙම නැත්නම් කාන්තාවට සිවියර් ડિප්‍රෙෂන්. හැබැයි මෙයාව අපිට යොමු කරන්න බෑ. මෙයා කැමති නෑ යොමු. ඒ වගේම අනිත් කාරණාව තමයි දැන් 797ක් පැමිණිලි එනකොට විස්තර වෙන ප්‍රචණ්ඩත්වයට අපිට DV Act එකෙන් Domestic Violence Act එකෙන් දාන්න වෙලා තියෙන නඩු 70ක්. ඒකට හේතුව අර අපේ කාන්තාව පැමිණිල්ල කරලා පොලිසියට ඇවිල්ලා නැවත එයා යන්න වෙන්නේ අර පරිසරයටම. ඉතින් එතකොට එයා කැමති නැහැ මෙයා සම්පූර්ණ පැමිණිල්ලක් දාලා නඩුවක් දාලා නැවත ගෙදරට වෙලා ඉන්න. එතනදී තවත් එයා ලිංගික භාවයකටපත් වෙනවා. ඉතින් මගේ අදහස තමයි කාරණාව දැන් එහෙම කාන්තාවක් ඇවිල්ලා පැමිණිල්ලක් කරලා එයා ගෙදරට යන්න කැමති නැත්නම් එයාව යොමු කරන්න දෙන්න. එහෙම දැන අදටත් අපේ අනුරාධපුරේ කොළඹ තියෙනවා බඳා දන්නවා කාන්තාවට ගමාතේෂන් ක්‍රියාත්මක වෙනවා. නමුත් අදට මේ උතුරු මැද පළාතේ තමයි වැඩිම උතුරු මැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ තමයි වැඩිම ළමා උපයෝජන සහ පවුලාරු කාන්තා හිංසනය සිදු වෙනවා. සමාජ වෙබ්වලින් තීව්‍රයෙන් මහයතාවට මන ප්‍රහාර එල්ල කරනවා යම් යම් දේවල් ගොඩගෙන විශේෂ කාන්තාවන්ට මේ වෙනකොට කම්ප්ලේන්ස් ඇවිල්ලා තියෙනවා 2096ක් ඇවිල්ලා තියෙන 96 විතර පිළිගන්න කොට තියෙන්නේ අනික ඔක්කොම කාන්තාවන් තියෙන්නේ ඒ අපි කතා කරන එකේ ජෙන්ඩර් බේස් වයලන්ස් නම් මේක ස්පෙක්ට්‍රම් එකේ ලොකු දේවල් ගොඩක් තියෙනවා. ඒ කියන්නේ එතන අපි කැමති අර සෙක්ෂුවල් හැරස්මන්ට් විතරයි අහන්න තමයි කැමති. ඊට වඩා ලොකු දෙයක් තියෙනවා ඒ සමාජයේ එතන මේ ඒ කියන්නේ ඒගොල්ලන්ගේ ඉකොනොමික් වයලන්ස් ඊට පස්සේ ඉමෝෂනල් වයලන්ස් කියන්නේ උදාම් මෙලන් දවස් ගානේ මෙයාට බයිනවා කියන්නේ පහත් කොටස අරගෙනවා ඒ වගේ ගොඩාක් දේවල් දෙනවා. ඒලා අඬාන කියන්නේ මේ ළමා අයට මේ අතින් ගහලවත් නැහැ. මහත්යට අතින් බාරක් ගහලවත් නැහැ. නමුත් එයාලා තියෙන පුදුම විදිහට ඉමෝෂනල් වයලන්ස් කතා කරන්න එයා කතා විතර මේගොල්ලෝ කතා කරන්නේ නැහැ. මේගොල්ලෝ රණ්ඩු වෙන එක බෑ කරන්නේ. ප්‍රී ප්‍රෙග්නන්සි අලුතෙන් ජොබ් කරලා ලිංගික ජීවිතය ගත කරන්නේ කොහොමද ආදරෙන් ඉන්නද සියලු ලෙක්චර්ස් හදලා සියලු ප්‍රෝග්‍රෑම් එක තියෙනවා. පළාත්ම වාර්තාව නම් මම ළඟ තියෙන මිඩ්වයිෆ් මට්ටමින් ඩිස්ට්‍රික්ට් මට්ටමින් පළාත් මට්ටමින් කොච්චර එහෙම සැලකිලිමත් කරන්නේ. මොකද තව එකක් තියෙනවා ඔය හිංසනය ගැන කතා කරපුවම කාන්තාව දැනුවත් කරලා ගෙදර ගිහිල්ලා කාන්තාවට ඒ ගැන කතා කරන්න තියා වචනයක් කතා කරන්න බෑ. හවසටත් ගිහින් රොටි කන තත්ත්වෙට තමයි පත් වෙන්නේ. මොකද මම දැන් දැනුවත් කරලා යනවා වැඩසටහන. ඒ වුණාට මට මෙහෙම නීතියක් තියෙනවා කියලා කිරිමියට කතා කරන්න බෑ. මොකද ඒක දැනුවත් වෙලා ගිහිල්ලා හවසට රොටි කන තත්ත්වයක් තියෙනවා. අපිට ඉතින් මම හිතන්නේ මූලිකම අවශ්‍යතාවයක් වෙනවා ඔය රැඳවුම් මධ්‍යස්ථාන. අපිට තියෙන්න ඕනේ ඒක තමයි උතන වැඩසටහන හැරි මූලිකම අංගයක් වෙන්න ඕනේ. නැත්තම් මේ ප්‍රශ්න වලට විසඳුමක් නැහැ කොහෙන්වත්. ස්ථිර නිවාසයක් තියෙනවා මම හිතන්නේ ඉඩමක් සහ නිවසක් දැනට තියෙනවා. ඒකේ නීතියන් කූලභාවයත් එක්ක ඒ කටයුතු ටික ඉක්මන් කරලා දෙනවා නම් සාපතිතුමනි ගොඩක් වැදගත් වෙනවා. ඒත් එක්කම මම හිතන්නේ තාවකාලික රැඳවුම් මධ්‍යස්ථානයක් දැනට රෙන්ට් එකට පවත්වාගෙන යනවා. මොකද ඒක විධිමත්ව වෙන්න ඕන. අධිකරණය හා සම්බන්ධයෙන් මට තියෙන අත්දැකීම් ගැන කතා කරනකොට මේ අවුරුද්දේ නඩත්තු ගෘහස්ත හිංසන නඩු 72ක් ඇවිල්ලා තියෙනවා. ඒ 72 191ක් කාන්තාව. මම ඇත්තටම මේ කමිටුවට සම්බන්ධ වෙන්න හේතුවත් මේ ආබාධ සහිත ගැහැණු දරුවන්ට තියෙන රැකවරණය අනිත් ගැහැණු අයට තියෙනට වඩා ගොඩක් වෙනස්. විශේෂයෙන් සංඥා භාෂාවෙන් කතා කරන කෙනෙක් දූෂණ දක්වනම අර තව කාන්තාවක් දූෂණයට ලක් වෙලා උසාවි ගිහිලා කියනකට වඩා එයා රඟපාලා පෙන්නන්න ඕනේ. ඉතින් මොකද මේ භාෂාව පිළිබඳ අපේ ආරක්ෂක අංශය හෝ වෛද්‍ය අංශය ඒ දැනුවත් නැහැ. උදාහරණයක් ඉඳලා ඒ ආබාධිත වෙලා ගෙදර ඉන්න කට්ටිය ඒ වගේම මියගිය පවුල් වල බිරිඳවරුන්ට වෙනත් රණවිරුවන්ගෙන් විවිධ ලිංගික බලපෑම් සිදු වෙනවා. ඒ වගේ සිද්ධීන් තමයි අපිට ගොඩක් වාර්තා වෙන්නේ.
පහුගිය 2017 දෙසැම්බර් කාලය තුලදී දඹුල්ලේදී ඝාතනය කර සිද්ධිය කියන්නේ සනත් කියන පුද්ගලයා ඔහු සංක්‍රාන්ත ලිංගික පුද්ගලයෙක්. එතකොට අපි කතා කරනවා අයිතිවාසිකම් ගැන තමන්ට කැමති අනුමක් අඳින්න පුළුවන් නිදාස හැසිරෙන්න පුළුවන් කියලා. එතකොට ඒ වගේ සංක්‍රාන්ත ලිංගික පුද්ගලෙක් ඒ විදිහට ජීවත් වීම තුල තමයි ඔහු මරණයටපත් උනේ. 10 දිනකට වගේ අවස්ථාව දෙන්න පුළුවන්. හැදවුම් මධ්‍යස්ථානයකට යන්න පුළුවන් ගොඩනැගිල්ලක් මේ වෙනකොට ඉදි කරගෙන යනවා. ඒක කාර්යාලය තුලම තියෙන එක දැන් ආපහු අපිට අවධානයක් එකමුතුවක් විදිහට වැඩ කටයුතු කරන එක ඉතාමත් වැදගත් කියන දේ අපිට පැන නගිනවා. මොකද හේතුව අපිට බැරි වෙන දෙයක් ඊළඟට කරන්න තව කෙනෙක් ඉන්න එක ඉතාමත් වැදගත් දිස්ත්‍රික් අරමුදලක්. සමහර අවස්ථාවලදී අපේ ආයතනයේ ප්‍රාදේශීය මට්ටමේ ව්‍යාපෘතිය තුළ සීමා වෙච්ච මුදලක් තියෙනවා. ඒකට අපිට දිස්ත්‍රික්කයෙන්ම යොමු වෙන අවස්ථා තියෙනකොට මේක මානුෂීය දෙයක් නිසාවෙන් පැත්තකට දාන්න පුළුවන් කරුණ නෙමෙයි. ඒකෙන් නැත්තම් විශේෂයෙන් අපි රාජ්‍ය සංවිධාන සංසදයේ සන්තෝෂ වෙන අපගේ අධිකරණ ජිල්ලාධිපතිතුමා ડોક્ટર සම්පත් මේ වගේ බොහෝ දෙනෙක් මේ රාජ්‍ය සංවිධාන කරේ සුභවාදීව දක්නේම තමයි සන්තෝෂ. හැමෝගෙම අදහස් අරගෙන අපි 20ට හොඳ වැඩ පිළිවෙලක් එන්නක්ම කියන අදහස ඇතිවෙත් මම මේ අරසන මුලපුරේදී අත්‍තරම නැවත වාරයක් සන්තෝෂ වෙනවා මේ ඔබ සියලු දෙනාම අපට දවතුණු ක්‍රියාකාරී සහභාගීත්වයේ සහයෝගයේ අදහස් පවුල් ඒකකයක් විදිහට පවුලක් විදිහට සමාජයේ වැදගත් සංස්ථානයක් ගන්නවා කාන්තාව පවුල තුළ අම්මා භාර්යාව දියණිය විදිහට. ඉතින් ඒ වැදගත් තනතුරට ගොඩක් වෙලාවට ගෞරවයක් සහ ආදරයක් සිහිනසක් එකතු කරන්න පුළුවන් වටපිටාවක් සහ නීතිමය රාමුවක් දිස්ත්‍රික්කයේ තුළ සහ දිස්ත්‍රික් මට්ටමින් පළාත් මට්ටමින් ජාතික මට්ටමින් ස්ථාපිත වෙයි කියලා සුන්දර බලාපොරොත්තුවක් තියෙනවා. කාන්තාවන්ට ගොඩක් හිංසනය වෙනවා කියලා විවිධ පැතිකඩවලින් අපිට අදත් ඔප්පු වුණා. ඉතින් ඉදිරියේදී කාන්තාවන්ට යහපත් හෙට දවසක් උදා වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. 2020ට අලුත් පියවරක් තියන්න මේ අද අවස්ථාව හම්බුණා. ඉතින් මේක ක්‍රියාත්මක වෙලා මේ රජ රට මිනිස්සුන්ගේ දුක් විඳින කාන්තාවන්ගේ ජීවිතවලට අලුත් අරුණැල්ලක් දෙන්නයි බලාපොරොත්තු වෙන්නේ. අනුරාධපුර දිස්ත්‍රික්කයේ ලිංගික හිංසනයට පත් වෙන කාන්තාවන්ගේ අයිතීන් සුරක්ෂිත කරන්න මේක හොඳ පදනමක් අවස්ථාවක් වෙයි කියලා හිතනවා.